මැතිතුමනි මට හැමදාම ඇති වෙන ප්‍රශ්නයක් තමයි අපි හැමදාම කතා කරනවා දේශපාලනය අපි නොයෙකුත් මාතෘකා එනවා. හැබැයි ඔබතුමා අපිට අලුත්ම අවකාශයක් ගෙන අලුත්ම මාතෘකාවක් ගේනවා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. ඇත්තටම සංජීව අපි මේ කියන අලුත් සංස්කෘතිය කියන එක ලෝකයට අලුත් දෙයක් නෙමෙයි. ලෝකයේ තියෙන සීලාචාර දියුණු රටවල් වල තියෙන දේශපාලන සංස්කෘතිය ගැන තමයි අපි කතා කරන්නේ. අපේ රටේ තියෙන්නේ දේශපාලනඥයෝ දූෂිතයි. ඒගොල්ලොන්ට තියෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර. ඒගොල්ලොන්ට මුදල් හම්බ කිරීම, ගෙවල් දොරවල් ගැනීම, දේපල ගැනීම, පවුල ශක්තිමත් කිරීම, දරුවෝ ගොඩ ගැනීම. ඒ න්‍යාය පත්‍රය ඉදන් තමයි දේශපාලනය කරන්නේ. අපි කියන්නේ රටේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. රටට ප්‍රශ්න තියෙනවා. රට දුප්පත්. අපේ රට ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව ඉදිරියට යන්නේ නැහැ. ජනතාවගේ ජීවිතේ එන්න දුෂ්කර වෙනවා. නමුත් ජනතාවගේ ප්‍රශ්න මේ රටේ දේශපාලනඥයින්ට අදාළ නැහැ. ඒගොල්ලෝ ජනතාවට පොරොන්දු දෙනවා. බොරු පොරොන්දු දෙනවා. මැතිවරණ වලට ඇවිල්ලා ජනතාව රවට්ටන්න හදනවා තෑගි භෝග දීලා. නමුත් ප්‍රබල පක්ෂ දෙකක් තිබුණ හින්දා මේ බලය පක්ෂයෙන් පක්ෂයට මාරු වෙන හින්දා ජනතාවට වැඩ කරත් නොකරත් ජනතාව දෙකට බෙදිලා අපේ ආණ්ඩුව කියන මානසිකත්වයේ ඉන්න නිසා දේශපාලනඥයෝ ජනතාවට වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ ජනතාව රවටන දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ කියලා අපි කියන්නේ. දේශපාලනඥයෝ ජනතාව වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ජනතාවට යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. දේශපාලනඥයාට වගකීමක් තියෙනවා රට හරියට පරිපාලනය කරලා රට දියුණු කරන්න. දැන් කරන්නේ ඒක නෙමෙයි. ජනතාවට උරුම වෙලා තියෙන්නේ දෙන දෙයක් කාලේ බීලා කට පියාගෙන ඉන්න ඕනේ කියන මානසිකත්වයේ ඉඳන් තමයි මේ රටේ දේශපාලනඥයෝ දේශපාලනය කරන්නේ. ඔව්. හැබැයි ෆොන්සේකා මැතිතුමනි අපි දේශපාලන පසුගියට ගියා බැලුවොත් හැමදාම එන මාතෘකා තමයි එක්කෝ ආර්ථික ක්‍රමය වෙනස් කරනවා. එහෙම නැත්නම් අපි අලුතෙන් මොනවා හරි ගේනවා. ඒවට තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ. හැබැයි ඔබතුමා ඒ වගේ මිනිස්සුන්ට හිතට ඇඟට දැන්න දෙයක් නෙමෙයි කියන්නේ මේ සංස්කෘතිය වෙනස් කිරීමෙන් ඔබතුමා හිතනවාද රටේ මිනිස්සුන්ට මේට වැඩි හොඳ දෙයක් ලැබෙයි කියලා? ඔව් අපි කියන්නේ මේ සංස්කෘතිය වෙනස් කළා ඉස්සෙල්ලම ජනතා පරමාධිපත්‍යය කියන එක තහවුරු කරන්න ඕනේ. රට යන්න ඕනේ ජනතාවට ඕන විදියට. පරිපාලනය දේශපාලන ක්‍රියාදාමයන් ජනතාවට ඕන විදියට ජනතාවගේ අවශ්‍යතා සඳහා තමයි යොමු වෙන්න ඕනේ. ඉතින් එතනට රට ගෙනියන්න තමයි අපි කියන්නේ. දැන් තියෙන්නේ එහෙම නෙවෙයි. බලයට ආවට පස්සේ දේශපාලනඥයෝ ජනතාවට කටවහගෙන ඉන්න ඕනේ. දෙන දෙයක් කාලේ ඉන්න ඕනේ. විවේචනය කරන්න බෑ. විවේචනය කරොත් උඹලට සුදු ඈන් වල යන්න වෙනවා. ඒ වගේ ජනතාව බය කරලා දේශපාලනඥයෝ රජවරු වෙන්න හදනවා. රටේ පාලකයා උතුමානෝ වෙලා ඉන්නේ. දැන් උතුමානෝ කෙනෙක් ඉන්නේ. එතනිනුත් එහාට යන්න හදනවා රජකමට. මෙති ඇමතිරුත් හිතනවා ඒගොල්ලෝ තමයි බොස්ලා කියලා. ජනතාව එතකොට වහල්ලු කියලා හිතන්නේ. මේ මානසිකත්වය වෙනස් කරන්න ඕනේ අපිට. ෆොන්සේකා මැතිතුමනි නමුත් දැන් මම අපි දැකලා තියෙන දේශපාලනය හැමතිස්සෙම ජයග්‍රහණය කරන්න එපා. ඒ සඳහා ඒ වගේ මාතෘකා එන්න ඕනේ. හැබැයි රටේ මතයක් තියෙනවා ඔබතුමා තාම දේශපාලනයට හරියට හඳුනගෙන නැහැ කියලා. මොකද දේශපාලනේ ඔය ඔබතුමා කියන වෙනස්කම් කරන්න ඉස්සෙල්ලා බලයට එන්න ඕනේ. හැබැයි ඔබතුමා කියන ප්‍රකාශ ඔබතුමා කරන ක්‍රියාවලිය එක්ක ඒ ජයග්‍රහණය ලබන්න පුළුවන්ද කියලා මතයක් ඇති වෙලා තියෙනවා. ජනතාවට දේශපාලනඥයන්ගේ පිහිටෙන් දේශපාලනඥයෝ පස්සේ ගිහිල්ලා ඒගොල්ලන්ට කොහොමත් ලැබිය යුතු අයිතිවාසිකම් ලැබිය යුතු දේවල් ඒගොල්ලන්ට අයිති දේවල් ඒව ලබා ගන්න දේශපාලනඥයෝ පිහිට පස්සෙන් යන්න ඕනේ. දේශපාලනඥයගේ පිහිට තියෙන්න ඕනේ. දැන් මෙතන වෙලා තියෙන දේශපාලනඥයා පෙන්නනවා උඹලට මේවා ඕනේ නම් මේවා ඕන නම් කන්න බෝන්න ඕන නම් අදින්න පළඳින්න ඕන නම් රැකියාව ඕනේ නම් ඉස්පිරිතාලේ ඇඳක් ඕනේ නම් ළමයෙක් ඉස්කෝලේට දාගන්න ඕන නම් දේශපාලනඥයාගේ හොඳින් ඉන්න ඕනේ කියලා. දේශපාලනඥයා ඒවා පොරොන්දු වෙනවා ජනතාව පුරුදු වෙලා තියෙනවා ඒකට රැවටෙන්නේ. ඒවා ජනතාවට කොහොමත් ලැබිය යුතු දේවල්. අපිට ඡන්දෙ දුන්නත් නැතත් රටේ ඉන ලක්ෂ 200ටම ඒ දේවල් ලැබෙන්න ඕනේ. අපි කියන්නේ එහෙමයි. මේගොල්ලෝ කරන සංස්කෘතිය තමයි උඹලා අපට ඡන්දෙ දුන්නොත් අපි දිනෙව්වොත් තමයි උඹලට මේවා හම්බෙන්නේ කියලා. ඒ දෙන්නේ මොනවද? දිනෙව්ව කියලා අන්තිමට දෙන්නේ ජනතාවට කොහොමත් ඒගොල්ලෝ බදු සල්ලි ගෙවනවා. ඒගොල්ලන්ගේ මුදල් වලින් තමයි රට ඉදිරියට යන්නේ. මේ දේශපාලනඥයන්ගේ දෙමව්පියන්ගේ බූදලෙන් නෙවෙයිනේ මේ රටේ වෙන එක දෙයක්වත් වෙන්නේ.
ජනතාවගේ මුදල් වලින්නේ. දේශපාලනඥයෝ වීරයෝ වගේ පාරවල් හදලා ජනතා අයිතියට පවරනවා. ඒ වගේ කයිවාරු ගැහුවට අත් දෙක උස්සන් පාරවල් දිගේ ඇවිද්දට මේවා ඔක්කොම කරන්නේ ජනතාවගේ සල්ලි වලින්. එතකොට දේශපාලනඥයා මේ ජනතාවට සේවයක් කරනවා නෙමෙයි. ඔහුට ඒකට වැටුප් ගෙවනවා. ඔහුට යම්කිසි පහසුකම් හම්බ වෙනවා. එතකොට ඔහු ජනතාව වෙනුවෙන් මේ වැඩ ටික කරන්න ඕනේ. අපේ මානසිකත්වය හදලා තියෙන්නේ අපට උදව් කරන අයට අපට ඡන්ද දෙන අයට අපි වැඩ කරලා දෙනවා. රැකියාව දෙනවා. ළමයි ඉස්කෝලේට දාලා දෙනවා. එහෙම නෙමෙයි. ඒවා රටේ ලක්ෂ 200ක් ජනතාවට හම්බ වෙන්න ඕනේ. දැන් අපේ රටේ දේශපාලනඥයා සුරසප විඳින්නේ ඔය ජනතාවගේ සල්ලි වලින්නේ. මේ රටේ පාලකයා ඔහුගේ පවුල ඥාතියෝ ඔය සැප විඳින්න කවදාවත් ව්‍යාපාරයක් කළා නෙවෙයි. කවදාවත් රැකියාවක් කළා නෙවෙයි. ජනතාවගේ මුදල් වංචා කළා. දැන් ඕක මට පොඩ්ඩක් පැහැදිලි. හැබැයි මේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි අපිට රස්සාවක් ඕන වුණාම ඇමතිවරයාගෙන් ලියමු. මොකක් හරි බිල්ලිමක් හදා ගන්න ඕන වුණාම සභාපතිතුමාගෙන් ඔබතුමා කියන්නේ එතකොට දැන් සාමාන්‍ය අපි පක්ෂවල නායකයෝ බලන්නේ හැමදාම කියන්නේ අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්. මේ රටේ මිනිස්සුන්ට කියන්නේ ඒක. ඔබතුමා කියන්නේ ඒක නෙමෙයි කියලාද? ඔබතුමා කියන්නේ මුළු රටටම ඒ දේශපාලඥයා වගකීම් යුතුයි කියන එක. අනිවාර්යයෙන්ම. බලයට ආවයින් පස්සේ අපිට බෑ අපේ පක්ෂයේ ඡන්දය දුන්න අය පාක්ෂිකයෝ විතරක් බලා ගන්න. රටේ ලක්ෂ 200ට එක හා සමානව පවතින ඕන ආණ්ඩුවක් වැඩ කරන්න ඕනේ. රැකියා ගන්න හරි, ළමයි ඉස්කෝල දා ගන්න හරි, ඉස්පිරිතාල වල ඇඳන් ගන්න. ඒ වගේ දේවල් වලටනේ මේ කාලේ දේශපාලනඥයෝ පස්සේ යන්නේ. ඒක රටේ ලක්ෂ 200ට හම්බ වෙන්න ඕනේ. පක්ෂය වෙනුවෙන් කැප වෙන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට වගකීම් බාර දෙන්න පුළුවන්. නොඑක් වගකීම්. එතකොට ඒගොල්ලන්ට යම් කිසි ආකාරයකින් ස්ථානයක් ලැබෙනවා. අඳුනා ගැනීමක්, රෙකග්නිෂන් එකක් හම්බ වෙනවා. යම් කිසි වගකීම් දරමින් වැඩ කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් රටේ තියෙන රාජ්‍ය සේවයේ රැකියා හරි ව්‍යාපාරයක් කරන්න තියෙන පහසුකම් හරි අධ්‍යාපනයේදී ළමයින්ට ලබා දිය යුතු පහසුකම් ඒවා හැමෝන්ටම එක විදියට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ සුදුසුකම් අනුව වෙන්න ඕන පක්ෂය වයස ඒවා කිසි දෙයක් පක්ෂය වයස කාටද ඡන්දේ දුන්නේ ඒවා නෙමෙයි බලන්න ඕනේ. පක්ෂය වෙනුවෙන් කැපෙන අයට බලයට ආපු රජයේ වගකීම් බාර දුන්නම ඒගොල්ලන්ට නිකම්ම යම් කිසි වරප්‍රසාද ඒගොල්ලන්ට ඒ වගේ දේවල් ලැබෙනවා. නමුත් ජනතාවට හැමෝන්ටම එක විදියට සලකන්න ඕනේ. ඔබතුමා දෙන පණිවිඩය හරි වැදගත් රටේ ජනතාවට මට තේරෙනවා. හැබැයි රටේ ජනතාව හැමතිස්සෙම ඡන්දෙ දෙන්නේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් UNP ආණ්ඩුවක් කියන්නේ කියලා. මොකද ඒ කොට්ටාසයට විතරයි ඒ අවස්ථාව ලැබෙන්නේ. හැබැයි ඔබතුමා කියන්නේ මේ දේ වෙන්නේ මේ දේශපාලඥයන්ගේ පරිපාලනයේ තියෙන දුර්වලතා විෂමතා හින්දා කියලාද? හරි විදියට කරොත් මේ හැමෝටම මේ සුදුසුකම් අනුව ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවා? ඔව් සංජීව, ඇත්තටම පාක්ෂිකයෙක් වෙන්න ඕනේ ඒ පක්ෂය බලයට ගේන්න. පක්ෂය බලයට ගෙනලා රටේ ජනතාවට වැඩ කරන්න. නමුත් රටේ ජනතාව කරන්න ඕනේ මොන පක්ෂ ආණ්ඩුවක් තිබුණත් ආණ්ඩුව වැඩ කරන්නේ නැත්නම් රටේ ජනතාව ඔක්කොම එකතු වෙලා ආණ්ඩුව පෙරලන්න ඕනේ. ඊළඟට වැඩ කරන්න පුළුවන් කෙනෙකුට රට වාර දෙන්න ඕනේ. එතෙන්දී රටේ ජනතාව එකට ඉන්න ඕනේ. රටේ ජනතාව දෙකට බෙදිලා හිටියොත් එක පක්ෂයක් බලයේ ඉඳලා ඇති වුණාම අනිත් පැත්තට බලය දෙනවා. ඒ ක්‍රමය තමයි අපේ වැරදි. නමුත් ලෝකේ දියුණු රටවල් වල හරි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටවල් වල රටම ඉන්න එක පැත්තක. මොන පක්ෂයාවත් බලයට ඒ පක්ෂය වැඩ කරේ නැත්නම් මුළු රටම එකතු වෙලා ඒ පක්ෂය පරද්දලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් බලයට ගේන්න ඕනේ. ඒක තමයි මේ සංස්කෘතියේ තියෙන ප්‍රධානම ලක්ෂණය. දැන් අපි මේ පක්ෂ ගැන කතා කරහින්දා මම පොඩ්ඩක් ආසයි මේ පක්ෂවල බිහිවීමත් එක්ක කතා කරන්න. ඒ දවස්වල අපි ගොඩක් අහන්නේ වෙළඳ ප්‍රතිපත්තියක් ගැන නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක. එහෙම තමයි දේශපාලන පක්ෂ. හැබැයි මෑත කාලේ අපි දකිනවා ජාතිය මුල් කරගෙන එහෙමත් නැත්නම් ආගම මුල් කරගෙන මේ දේශපාලන පක්ෂ බිහි වෙනවා. ඔබතුමා කොහොමද දකින්නේ මේ අලුත් ප්‍රවණතාවය? ජාතිකත්වය එව නැත්නම් ආගම් මුල් කරගෙන ඇවිල්ලා තියෙන දේශපාලන පක්ෂ ප්‍රධාන වශයෙන් කරන්නේ ඒ ජාතීන් හෝ ඒ ආගම අදහන්නන් රවට්ටලා ඒගොල්ලෝ වෙනුවෙන් කැපකිරීමක් කරනවා කියලා එතෙන්දී ඒගොල්ලෝ වක්‍රව ಜಾති ભેදයක් අවුස්සනවා. වක්‍රව ආගම් ભેදයක් අවුස්සනවා. ඒක කරන්නේ ඒ ජාතීන්ට ආගම් වල සේවය කරන්නම නෙමෙයි. මූලික අරමුණ ඒගොල්ලොන්ගේ පැවැත්ම. ඒ නායකයින්ගේ. ඒ මානසිකත්වය තමයි මේ රටේ අද තියෙන ජාතික ප්‍රශ්න වලට මුල් වෙලා තියෙන්නේ.
අපි හිතමු උදාහරණයක් හැටියට දැන් උතුරට යම් කිසි බලතල දෙන්න ගියොත් ඒ බලතල ඉල්ලලා කෑ ගහන උතුරේ දේශපාලන. ඒගොල්ලෝ ඉල්ලලා කෑ ගහන්නේ ඒගොල්ලෝ තමයි ජනතාව වෙනුවෙන් ඉන්නේ කියලා පෙන්වන්න. ඒකවල දකුණේ දේශපාලනඥයෝ ඒව දෙන්න බෑ කියලා කෑ ගහනවා. එතෙන්දී හදනවා දකුණේ දේශපාලනඥයත් පෙන්වන්න හදනවා විශේෂයෙන්ම බහුතරයක් රටේ ඉන්නේ සිංහල බෞද්ධ. ඒක අපට අනිවාර්යයෙන් පිළිගන්න ඕනේ. එතනින් එහාට ගියාම ව්‍යවස්ථාවෙත් කියලා තියෙන බෞද්ධ ආගම ආරක්ෂා වෙන්න ඕනේ. අපි දන්නවා සිංහල බෞද්ධයාට වෙන රටක් නැහැ. සිංහල බෞද්ධයෝ කියලා හැම එදිනීමක් තියෙන රට ලංකාව පමණයි. නමුත් දකුණේ දේශපාලනඥයාත් සිංහල බෞද්ධ ඡන්ද ටිකෙන් ගොඩ වෙන්න හිතාගෙන සිංහල බෞද්ධ වෙනුවෙන් කතා කරනවා නම් ඒක වැරදි. එතකොට මෙතන සැකයක් ඇති වෙනවා ජාතීන් අතර, අවිශ්වාසය ඇති වෙනවා. යම් කිසි වෛරයක් ඇති වෙනවා. ඒක ඇති කරන මේ දේශපාලනඥයෝ. ඒකහන් තමයි මම හුඟක් වෙලාට කියලා තියෙන්නේ දේශපාලන පක්ෂ ප්‍රධාන ධාර්තාවේ දේශපාලන පක්ෂ ಜಾති ආගම් ભેද උඩ නොතිබිය යුතුයි. සියලුම ජාතීන් සියලුම ආගම් අදහන්න මේ ප්‍රධාන ධාර්තාවේ දේශපාලන පක්ෂ වල ඉන්න ඕනේ. ඒකට මොන පක්ෂයේ බලයට ආවත් ඒ හැම ආගම් අදහනයම හැම ජාතීන්ම එතන ඉන්නවා ඒ පක්ෂේ වගකීම් දරනවා. ඒකට ඒගොල්ලන්ට රටේ පරිපාලනයේ සම්බන්ධ වෙන්න පුළුවන්. නැතුව ජාතීන් වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච පක්ෂයක් යම් කිසි ප්‍රදේශයකට මොනවාරි බලතල ඉල්ලපු ගමන් අනිකුත් ජාතීන් වෙනුවෙන් ඉදිරිපත් වෙන පක්ෂ වලට අවස්ථාවක් ලැබෙනවා ಜಾති ભેදේ මතු කරලා පෙන්නලා ඒගොල්ලෝගේ පැවැත්ම තහවුරු කරගන්න. අද රටේ තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒක තමයි අර අලුත්ගම සිද්ධිය. මේක රට පුරාම ව්‍යාප්ත වුණා. ඔබතුමා අපි අහලා තියෙනවා ඔය සමහර චිත්‍රපටිවල පවා දකිනවා අපි මේ ආගම ජාතිය හරගෙන තමයි දේශපාලන පක්ෂ ජයග්‍රහණය කරන්න උත්සාහ කරන්නේ අලුත්ම ප්‍රවණතාව. ඒ වගේ ප්‍රවණතාවයක් රටේ තියෙන බව ඔබතුමා දකිනවා. හැබැයි 70% පමණ සිංහල බෞද්ධ ඉන්න රටේ ඔබතුමා කතා කරන අර මම මුලදී කිව්වේ ඔබතුමාගේ ප්‍රකාශත් එක්ක ඒ ජයග්‍රහණය බලාගෙන කතා කරන්නේ. ඉතින් එහෙම ජයග්‍රහණය කතා කරන්නේ නැතුව ගියොත් ඔබතුමාට රට ජයග්‍රහණය කරයි ඔබතුමා. නමුත් ඔබතුමාට ජයග්‍රහණය කිරීමේ පොඩි පසුබැසමක් තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරන්නේ. නෑ එතනදී මම කැමති නෑ සිංහල බෞද්ධයා රවටලා මම ඕගොල්ලෝගේ නායකයෙක් කියලා පෙන්නලා ඉවරලා සිංහල බෞද්ධයා රවට්ටන්න. සිංහල බෞද්ධයා බහුතරයක් ඉන්න රට අනිවාර්යයෙන්ම අපේ ව්‍යවස්ථාවේ තියෙන බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය දීලා ආරක්ෂා කරන්න ඕනේ කියලා. අපි මේ ව්‍යවස්ථාව තියෙන දේවල් අපි අනුගමනය කරන අනුමත කරනවා. මමත් හොඳ සිංහල බෞද්ධයෙක්. නමුත් බෞද්ධ ආගමේ කියලාත් නැහැ. ලෝකේ ඉන්න අනිකුත් ජාතීන් අනිකුත් ආගම් අදහන්නන් ඔක්කොම පළවය හැරිය යුතුයි හරි කොංකල යුතුයි හරි කියලා. විශේෂයෙන් බහුතරයක් ඉන්න ජාතියේ බහුතරයක් අදහන ආගම අදහන අයගේ යුතුයකම තමයි අපි මේ හීනමානයකට යන්නේ නැතුව සුළු ජාතීන් ගැන බය වෙලා බොරුවට කෑ ගහන්න නැතුව ඒගොල්ලන්ට සාධාරණ සලකලා ඒගොල්ලන්ට ජීවත් වෙන්න දීලා ඒගොල්ලොත් එක්ක සහෝදරත්වයෙන් ඉන්නවා. ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අපි තමයි නායකත්වය අරගෙන මේ ප්‍රශ්න වලදී උදව් කරන්න ඕනේ. නැත්නම් මේ එක එක සේනා හදාගෙන එක එක බලවේග හදාගෙන ඒවා පිටිපස්සේ ඉන්නේ රජයේ පාලකයා රජයේ ආරක්ෂක ලේකම් ඒගොල්ලෝ තමයි පිටිපස්සේ ඉන්නේ ඒගොල්ලෝ තමයි ගින්න අවුලලා පැත්තකටලා ඉන්න එකෙන් වාසි ගන්න. රටේ අනිත් ප්‍රශ්න අමතක කරන්න මේ ගින්න අවුලනවා. ඉතින් ඒවා කර කර ඒකෙන් යම් කිසි කොටසක් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. නැත්නම් ඔය දැන් සිංහල බෞද්ධයා වෙනුවෙන් කෑ ගහන අය අපි දැක්කේ නෑනේ අතීතයේ ශ්‍රී මහා බෝධියට ත්‍රස්තවාදීන් පහර දුන්නම දළදා මාලිගාවට ත්‍රස්තවාදීන් පහර දුන්නම අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරාම ඔය කට්ටිය අපි දැක්කේ නෑනේ මේ වෙලාවේ මේ ඔය වගේ ඔය මරාගෙන මැරෙන්න උඩපයින්නවා. ඒක නිසා මම කාර්යාලයටත් ඇවිල්ලා එක පුද්ගලයෙක් එයත් ආවේ ඔය වගේ මානසිකත්වයෙන් ඇවිල්ලා කිව්වා උතුරේ පළාත් සභා ඡන්දේ තිව්වොත් රටම ලේවිලක් කරනවා කිව්වා. එතකොට මම එයාගෙන් ඇහුවා. එතකොට ඔබතුමා ඒත් ඔය බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටිනවා කියලා තමයි එයත් ආවේ මගේ කාර්යාලයට. එතකොට මම ඇහුවා ඔබතුමා කොහෙද හිටියේ අරන්තලා භික්ෂු ඝාතනය වෙනකොට. ඔබතුමා කොහෙද හිටියේ දළදා මාලිගාවට පහර දෙනකොට ශ්‍රී මහා බෝධියට පහර දෙනකොට. ඒ වෙලේ ඔබතුමා රටම ලේවිලක් කරන්න උත්සාහ කරේ නැද්ද කියලා. එයාට ලැජ්ජා හිතුණා. ඉතින් මේ සිංහල බෞද්ධ වෙනුවෙන් කියලා කෑ ගහන සමහරු සිංහල බෞද්ධ ඇත්තටම පහර කන වෙලාවල් වල හිටියේ නෑ ඉදිරියට ඇවිල්ලා. දැන් කොහේ හරි ඉන්න යමක් කමක් කරගන්න බැරි කීප දෙනෙක් පා ගන්න හදනවා. රජයේ යම් කිසි කෙනෙක්ගේ ශක්තිය පාවිච්චි කරමින්. මේකෙන් රටට සෙතක් වෙන්නේ නැහනේ. අපට ආපහු යුද්ධයකට යන්න අවශ්‍ය නැහනේ.
සුළු ජාතීන්ට කුඩම්මගේ නැන්දම්මගේ සැලකිල්ල දෙන්න හදලා එකපාරකුත් මේ රටේ විශාල විනාශයක් වුණානේ. අපි ඒවෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ. සිංහල බෞද්ධයාගේ ආත්මගරුත්වයයි අභිමානයයි ආරක්ෂා කරන්න බෑ සුළු ජාතීන්ට හිරියර කළා. අපේ අභිමානය ආත්මගරුත්වය රැක ගන්න ඕනේ. රැකෙන්න නම් අපි ඒ විදිහට තේජාන්විත ජීවත් වෙන්න ඕනේ. අපි දැක්කා අලුත්ගම සිද්ධියෙන් පස්සේ රවුෆ් හකීම් මහත්මයා කියලා තිබුණා සත්‍යාග්‍රහයක් කරනවා. ඒතකොට මේ රටේ පාලකයා රාජතාන්ත්‍රික මානසිකත්වයක් නැතුව කතා කරලා එයා රාජතාන්ත්‍රික මානසිකත්වයක නැති විනියෙක් කියලා ඔප්පු කරා. එයා ඇහුවා එතකොට යාපනයේ මුස්ලිම් ජනතාවට ගහලා එලවපු වෙලාවේ ත්‍රස්තවාදීන් නැයි සත්‍යාග්‍රහ කරේ නැත්තේ කියලා. ඒ කියන්නේ ඒ ත්‍රස්තවාදීන් ගහිල්ලයි මේ රජය කරන්නේ එකමද? එතකොට මේකත් රාජ්‍ය ත්‍රස්තවාදයත් ඒකම කරලා අහනවා අර ත්‍රස්තවාදියා ගහනකොට සත්‍යාග්‍රහ කරේ නැහැ. ඇයි අපි ගහනකොට සත්‍යාග්‍රහ කරන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්නයක් මෙතන තියෙන. ඊටාම නිවට බියගුළු මානසිකත්වයක් පාලකයින්ගේ තියෙන්නේ. එතකොට ෆොන්සේකා මැතිතුමනි අපි දැන් උතනින් ගියාම අපිට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි මේ දේශපාලන පක්ෂ තෝරාගන්න. එහිදී අපි නායකයා දිහා බලනවා. දැන් ඔබතුමා දිහා බලද්දී හැමදාම මිනිස්සුන් ප්‍රකාශ කරන දේ තමයි ඔබ දැඩි දරුණු පුද්ගලයෙක් කියලා. හැබැයි ඉතින් අපිට ආශ්‍රය කරද්දී ඒක දකින්නේ නැහැ. හැබැයි ඔබතුමා වැරදි තැනදී වැරදි කියනවා. ඔබතුමාට හමුදාවේ මේ පරිපාලනය නිසා ඇති වූ තත්වයක් කියලා ඔබතුමා විශ්වාස කරනවද? මොකද්ද මේ පිටිපස්සේ තියෙන්නේ? එහෙම නැත්නම් දේශපාලඥයන් පතුරවන කතාවක්ද මොකද්ද මේ පිටිපස්සේ? ඔව් දේශපාලඥයන් පතුරවන කතාවක් තමයි. මඩ ගැහිල්ල චරිත ඝාතනය තමයි අද රටේ පාලකයාගේ තේ පාලකයා වටින්න අයගේ දර්ශනය දැක්ම. ජනතාව රැවටීමක් රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කළා. චරිත ඝාතනය කළා පෙන්වන්න හදනවා පාලකයා සංවේදී පාලකයා කිරිදරුවන්ට ආදරෙයි. හැබැයි කිරිදරුවෝ ඉන්නේ බඩගින්න මේ රටේ. ඒ වගේ බොරුවට පෙන්න මාධ්‍ය හරහා අනිත් අය ජනතාවට පෙන්වන්න හදනවා රකුසෝ යක්ෂයෝ කියලා. හැබැයි ඉතින් පුද්ගලිකව අපි අඳුරන ඔය පාලකයෝ ඒගොල්ලෝගේ චරිත අපි දන්නවා. ඒගොල්ලෝ කැමරා ඉස්සරහදී ජීවත් වෙන චරිත නෙමෙයි. කැමරා නැති වෙලාවට. ඒක හන්දනේ අපි දැක්කේ අතීතයේ ඔය හම්බන්තොට දිස්ත්‍රික්කයේ එහෙම අර චණ්ඩි මල්ලිලා ආමි ජිනේලා වම්බොට්ටල ඔක්කොම පරලෝසපත් උනේ ඔය සංවේදී පුද්ගලයින්ගේ ක්‍රියාදාමයන් හරහා තමයි. ඉතින් අපි කියන්නේ හමුදාවේ මම නීතියට වැඩ කරා. හමුදාවට වෙනම නීති පොතක් තියෙනවා. රටේ නීතියට අමතරව. ඒ නීතියට වැඩ කරපු හන්දා තමයි විනයක් තියාගෙන යුද්ධ දිනන්න හම්බුනේ. නැත්නම් මමත් අර පතෝල හමුදාපති කෙනෙක් වගේ හිටියා නම් අද ඔබතුමන්ලාට මේ රටේ අද තියෙන සාමය නැහැ. ඉතින් මේ නීතිය ගෙනියන්න ඕන. උදාහරණයක් හැටියට යුද්ධයේ තදින්ම යන කාලේ අපට 2000ක් පමණ යුද්ධ අධිකරණ වලට දාලා හිරගෙවල් වලට අරින්න වුණා. මොකද ඊටාම දුෂ්කර කාලෙදී අපට ඒ කැපකිරීම කරන්න වුණා. අකමැත්තෙන් වුණත් අද තීරණ ගන්න වුණා. මොකද ඊටාම දුෂ්කර කාලේ වැඩියෙන් අපේ කට්ටිය ඝාතනය වුණා. කිලිනොච්චි අර බැම්ම කඩන්න උත්සාහ කරන කාලේ. එතකොට යුද්ධය අවුරුද්ද දෙක හිටපු සෙබළු. හොඳ සෙබළු නිර්භීත කට්ටිය. නමුත් ඒගොල්ලන්ට ගෙදර ගියාම එහෙම නිවාඩු ගියාම ආයි ගෙදරින් එන්න දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න එන්න පටන් ගත්තා. ඒ තුන යුද්ධ වාතාවරණය ඉතා දරුණු සටන් හන්දා. ඒක නවත්ත ගන්න තිබුණ එකම ක්‍රමය තමයි අපට ඒ නොයන අයට දඩුවම් කරන්න වුණා. ඒ දඩුවම ඇඟට දැනෙන්න කරන්න වුණා. එතකොට ඇතුලේ ඉන්න අය නිවාඩු නැතුව නොපැමිණි සිටීමෙන් වැළකුණා. පැනලා යන එක නැවතුණා එහෙම. ඒ වගේ. ඒතකොට එතනදී ඒක තද තීරණයක් තමයි. නමුත් ඒ තීරණය නොගත්තා නම් අද වෙනකනුත් අපි කිල්නොච්චි පස් කණ්ඩිය මෙහා පැත්තේ එහෙම නැත්නම් අපි ආපහු අකුලගෙන ඇවිල්ලා යුද්ධේ තිබුණ තැනම තියෙනවා. ඒ වගේ අනිත් එක හොරකම් කරන දූෂණය. අනිවාර්යයෙන්ම 750 හොරකම් කරන මිනිහාට රුපියල් 50ක් හම්බුනත් ඒත් හොරකම් කරන සංජීව. රුපියල් 50 හොරකම් කරන මිනිහා ලක්ෂ 5ක් හම්බුනොත් අහක බලන් ඉන්නේ ඒක හොරකම් කරනවා. ලක්ෂ කෝටි 50 හොරකම් කරන මානසිකත්වයත් රුපියල් 50 හොරකම් කරන මානසිකත්වයත් දෙකම එකයි. හැබැයි ඉතින් පොඩි හොරකම් කරන අය කන්න බොන්න නැති රටක හන්ද සමහරලාට ඒක කරනවා ඇති. එහෙම වුණත් අපිට කන්න බොන්න නැති විනිය හොරකම් කරාට කමක් නැහැ කියලා රටේ ඉන්න බෑනේ. උඩේ ඉඳලා පල්ලෙහාට හොරකම් ඔක්කොම නවතින්න ඕනේ. දූෂණය උඩේ ඉඳලා පල්ලෙහාට නවතින්න ඕනේ. නැතුව අපි ඒ වෙලාවට අහක බලාගෙන හිටියොත් අද රටේ පාලකයා වගේ එයත් හොරකම් කරන හින්දා අනිත් අය කරත් එයා අහක බලන් ඉන්නවා. එයා කරනවා මහා පරිමාණය රටම හොරකම් කරනවා. ඒක හන්දා පොඩි මිනිස්සු පොඩි හොරකම් කරත් ඒවටත් ඉඩ දෙනවා.
එතකොට මේ මිනිස්සුන්ට විරුද්ධව ෆයිල් එකක් හදාගෙන තියාගෙන ඉන්නත් පුළුවන්. ඕන වෙලාවට ඒක පාවිච්චි කරලා ඒ මිනිහා හිර කරන්න. නමුත් අපි එහෙම කරන්නේ අපි දඩුවම් කරනවා, නීතියට වැඩ කරනවා. ඒ මිනිස්සු හරි මාර්ගයට ගන්න. රටේ හැමෝන්ටම ආදර්ශයක් වෙන්න. ඊට පස්සේ අපි බලයට ආවම අපි නීතිය අතට අරගෙන දඩුවම් දෙන්න නඩු අහන්න යන්නේ නැහැ. අපි පොලිසියට කියනවා ඕගොල්ලෝ ඔයගොල්ලෝගේ ජොබ් එක කරන්න. අපි ඇඟිලි ගහන්නේ නැහැ. අපි විනිසුරුවරුන්ට කියනවා ඕගොල්ලෝගේ ජොබ් එක කරන්න. අපි ඇඟිලි ගහන්නේ නැහැ. ඕගොල්ලෝගේ උසස් වීම දෙන්නෙත් අපි නෙමෙයි. ඕගොල්ලෝගේ තියෙන නීති අනුව චක්‍රලේඛන අනුව උසස් වීම ලබා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජොබ් එක නකරොත් අපි ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. අපි නීති අතර ගන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. දේශපාලනඥයෝ ඇඟිලි ගහilla අපි සම්පූර්ණයෙන් නවත්තනවා. ඔබතුමා ඒ කියන්නේ අද රටේ නීති ආධිපත්‍ය වැටිලා කියන එකද ඔබ නොකිය කියන්නේ මේ? ඔව් ඉතින් අනිවාර්යයෙන්ම මේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් ගෙනෙල්ලා ස්වාධීන කොමිෂන් සභාව හොසි කළා. රටේ පාලකයා තමයි විනිසුරුවරුපත් කරන්නේ. රටේ පාලකයාට ඕනේ අය කොහෙන් ගේනවද දන්නේ නැහැ ගෙනෙල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කරනවා. එතකොට මහාධිකරණයේ ඉන්න අයගේ ජ්‍යෙෂ්ඨතාවයක් නොබලා එයාට හිතෙන අය උසස් වීම දීලා ශ්‍රේෂ්ඨාධිකරණයට අරනවා. මහේස්ත්‍රාත් අධිකරණයේ ඉන්න එයාට හිතෙන අය තමයි ගෙනෙල්ලා අභියාචනාධිකරණයට දාන්නේ. ඒ ආකාරයට පාලකයා අතේ මේක තියෙනකම් විනිසුරුවරුන්ට ස්වාධීන වෙන්න බෑ. ඒගොල්ලන්ගේ අනාගතයේ ජීවිතේ ඒගොල්ලන්ගේ වෘත්තියේ අනාගතේ ඔක්කොම පාලකයා තීරණය කරන්නේ. ඒතකොට ස්වාධීනත්වයක් රැකෙන්න බෑ. පොලිසියෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා. අපි දන්නවා නියෝජ්‍ය පොලිස්පතිවරු උසස් කිරීමේදී මේ රටේ ආරක්ෂක ලේකම් ජ්‍යෙෂ්ඨතාවයේ 7-5කට සලකන්නේ නැහැ. එයාට හිතෙන අය, එයාට බැල මෙහෙකම් කරන අය, එයාගේ ගැත්තොන්ට දෙනවා උසස් වීම. අනිත් මිනිස්සු අවුරුදු 25 30 හොඳට රැකියාව කරෝ මිනිස්සු නිකන් පැත්තකට දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමයක් තියෙන්නේ. ඉතින් ඒක හන්ද තමයි පාලකයා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති කියන්නේ පඹේක්. පාලකයා කියන දේ තමයි කරන්නේ. පාලකයා තමයි නීතිපතිත්. වෙන රටවල නීතිපති ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න. අපේ රටේ නීතිපති ඉන්නේ පාලකයා ආරක්ෂා කරලා ජනතාවගේ බඩට ගහනවා. අපි දැක්කනේ පෞගේ අස්සල අර කුරුණෑගල වෙච්ච ස්ත්‍රී දූෂණය හොඳම උදාහරණය. ආබාධිත දරියක්. දූෂණය කරේ අර එතනෝල් ගේන ඇමතිගේ ගෝලියෝ දෙන්නේ. DNA පරීක්ෂණයෙන් ඔප්පු වුණා. ආබාධිත දරියට ළමයෙකුත් හම්බුණා. දරුවෙක් ඉපදුණා. එහෙම වෙලත් නීතිපති උසාවියට ගිහිල්ලා කිව්වනේ මේ නඩුව අයින් කරගන්නවා මේකට සාක්ෂි නැහැ කියලා. එතකොට මේ රටේ යුක්තිය සාධාරණේ තියනවාද? දැන් මට පොඩ්ඩක් ආයි මේ ඔබතුමා ඔය කතාවත් එක්ක සිංහල බෞද්ධ ගැන කතා කරන්නේ අපි ඔය පෙනී සිටින පුද්ගලයෝ. පසුගිය දවස්වල විශාල වශයෙන් කතා බහට ලක්ුණ දෙයක් තමයි මේ අර සූදුව ලංකාවට එනවා. හැබැයි මේ බෞද්ධයන් කියන මේ පෙනී සිටින ජනතාව ඒකේ වැරද්දක් දකින්නේ නැහැ. උන් කියන්නේ ආර්ථික වශයෙන් මේක රටට අවශ්‍ය හින්දා අපි මේක කෙරිය යුතුයි කියන එක තමයි කිව්වේ. හැබැයි ඒක සීමා ඇතුව කරන්න ඕනේ කියලා. ඉතින් මේකෙනුත් පෙන්눔 කරන්නේ ඔය ඔබතුමා කියන මේ මිනිස්සු රැවටීමේ ක්‍රියාවලිය කියන එකද මේ අන්තවාදී පක්ෂ කරන්නේ කියලා. ඔව් සංජීව අනිවාර්යයෙන්ම අපේ මේ රටේ සංස්කෘතියක් තිබ්බා. සිංහල බෞද්ධයන්ට විශාල ඉතිහාසයක් සහිත සංස්කෘතියක්. ඊළඟට මේ රටේ ජීවත් වෙන ඉස්ලාම් ආගමිකයින්ට, හින්දු භක්තිකයින්ටත් හොඳ ලස්සන සංස්කෘතියක් තියෙනවා. මේ රටේ ඕනම ජන කොටසකට ඉතා සුන්දර සංස්කෘතියක් ඇතුළත අපි ජීවත් වුණා. ඉතින් ඒවත් අපි ඉදිරියට සම්ප්‍රදායන් වගේ ගෙනියන්න ඕනේ. අපේ දරුවන්ට අපි ඒවා දෙන්න ඕනේ. එතකොට මේ පාලකයාට වෙන ආකාරයකින් රට දියුණු කරන්න දැක්මක් නැති නිසා හිතනවා නම් මේක බූරුව පිටියක් කරලා සූදු අන්තෝටියක් එකතු කරගෙන තමයි රට දියුණු කරන්න පුළුවන් කියලා. ඒකෙන් තේරෙන්නේ හරියට අර ගමෙත් සමහර ගම්වලත් ඉන්නවානේ බූරු පිටි බාර අය ඉන්නවා. වටේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ සාක්කුවට තට්ටු වෙනවා බූරු පිටිය බාර මිනිහා පෝසත් වෙනවා. ඒ වගේ ක්‍රමයක් ගෙනල්ලා මේ රට හදනවා නම් ඒක මම හිතන්නේ අපේ සදාචාරයට විරුද්ධයි. මොනවා කරත් රට දියුණු කරත් අපේ සම්ප්‍රදායන් සදාචාරයන් පවත්වාගෙන යන්න ඕනේ. ඒවා විනාශ වුණොත් අපේ රටේ අගාධය එතනින් ආරම්භ වෙනවා. අනිත් එක අපි දන්න තරමට නම් ඔය කැසිනෝ කියන සූදුව මේ රටේ දෙන්නෙක් තමයි මෙහෙවන්නේ. ඒ දෙන්න මේ රටේ පාලකයාගේ දකුණු අතයි වම් අතයි වගේ ඉන්න දෙන්නෙක්.
එතකොට ඔය පැකර් කියන පුද්ගලයාට ලංකාවේ කැසිනෝ දැම්මේ නැහැ කියලා එවිණට ප්‍රශ්නයක් නැහැ. එවිණට ලෝකේ ඕන තැනක කැසිනෝ දාන්න පුළුවන්. සල්ලි තියෙනවා. මෙතන ජන බලවේගයක් තියෙද්දි එවිණියා ඇවිල්ලා මං හිතන්නේ එවිණියාගේ සල්ලි මේකට යට කරයි කියලා. රටේ පාලකයා රටෙන් අනියම් මාර්ග වලින් හොරකම් කරන සල්ලිත් අර ඒ කැසිනෝ රජ්ජු දෙන්න ගාව තමයි තැන්පත් කරලා තියනවා කියලා අපිට දැනුව තියෙන හැටියට. අපි දන්න තරමට. ඒ කැසිනෝ මෙහෙවන දෙන්න ගාව. ඒ මුදල් වලින් තමයි මේ කැසිනෝ සූදුව කරන්න යන්නේ. ඒකට මේකේ ප්‍රතිලාභ රටට ලැබෙන්නේ නැහැ. මේකේ ප්‍රතිලාභය කැසිනෝ සූදුවන්තුව දෙන්නට ලැබෙනවා. ඒ හරහා පාලකයාට එයාගේ කොටස හම්බ වෙනවා. ඉතින් ඒක කරන්න තමයි මේ රටේ සදාචාරය විනාශ කළා අපේ මහානායක හිමිවරුත් එපා කියද්දි ඒවා 7-5කටවත් ගණන් ගන්න නැතුව අපේ අනිකුත් ආගම්වල නායකයින් එපා කියද්දි ඒවත් ගණන් නොගෙන තනි මතයට මේක මෙහෙවන්නේ මේ පුද්ගලික න්‍යාය පත්‍රයක්. කියන්නේ නැත්නම් කැසිනෝ ගහලා දිනු වෙච්ච රටක් ලෝකේ අපි කොහෙවත් අහලා නැහැ. Danan tuda tuda reni sinasi